හරි ඔන්න අද ලබා දෙන ඉංග්‍රීසි පාඩමක් නෙවෙයි. ඉංග්‍රීසි කතා කරන්න හදිස්සියෙන් ඕන හැමදෙනාටම ඕන හෙට නැත්නම් ජූනි මාසේ 18 වෙනිදා ඉඳලා ආරම්භ වෙනවා. අඛණ්ඩ මාස 4ක් ඉංග්‍රීසි කතා කරමින් පුහුණු වෙන්නට ඔන්ලයින් තියෙන. ඒකෙන්ද හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. වයස් ભેදයක්වත් නැහැ. ඉංග්‍රීසි භාෂාව බෑ මට නම් බෑ කියන අයත් ඉන්නවා. ඒ වගේම ටිකක් කතා කරන්න පුළුවන් පොලිෂ් වෙලා නැහැ. හිතේ හැටියට මව් භාෂාව වගේ කතා කරගන්න බෑ. ඔය හැමදෙනාටම අපි දවසක් අඛණ්ඩ පුහුණුවක් ගන්නවා ඉංග්‍රීසි කතා කිරීමේ සහ සවන් දීමේ. ගොඩාක් අය මේ ගැන අහලා තිබුණා කොහොමද සම්බන්ධ වෙන්නේ කරගෙන යන්නේ කියලා. දැන් මේ පුහුණුවට ලංකාවෙන් විතරක් නෙමෙයි විවිධ රටවලට ගිය අපේ මිනිස්සු සම්බන්ධ වෙන හින්දා රාත්‍රී 8 ඉඳලා 9 වෙනකල් සම්බන්ධ වෙන්න නොහැකි අය ඉන්නවා. ඒ අයට ලයිව් හිටියා වගේම පන්තිය ඉවරලා පැය භාගයක් වගේ යනකොට රෙකෝඩින් එක හම්බ වෙනවා. ඉතින් ලයිව් සම්බන්ධ වෙන්න බැරි අයට ඒ රෙකෝඩින් එක හරහා පුහුණු වෙන්නට පුළුවන් ඉංග්‍රීසි කතා කිරීම. මේ පුහුණුව ග්‍රැමර් පාඩම් ගොඩක් නම් නෙමෙයි. ඒ කියන්නේ හෙට ඉඳලම පළවෙනි දවසේ ඉඳලම අපි කතා කිරීමයි ආරම්භ කරන්නේ. ඉංග්‍රීසි කතා කරන්න ওই ග්‍රැමර් ස්ට්‍රක්චර්ස් ටික මොලේට දාගත්තට පස්සේ කතා කරන දෙයක් නෙමෙයි ඉංග්‍රීසි කියලා කියන්නේ. සැහැල්ලුවෙන් මුලින්ම අපි කරන්නේ එදිනෙදා ඔයාලගේ ගෙදර නැත්තම් ජීවත් වෙන පරිසරය තුල බෝඩිමක වෙන්න පුළුවන් යාළුවොත් එක්ක එන්න ඔබ ජීවත් වෙන පරිසරයක් තියෙනවනේ. අන්න ඒ පරිසරය තුල සරලව ඉංග්‍රීසි හුවමාරු කරගන්න ඉංග්‍රීසියෙන් කතා කරන්න. අම්මා තාත්තා නැත්නම් දූ දරුවෝ මුණුබුරු මිනිබිරියෝ ඉන්නවා. හස්බන්ඩ් වයිෆ් ඔය පරිසරය තුල ඉංග්‍රීසි කතා කරන්න පුහුණු කරනවා මූලිකවම. එතකොට වෙන්නේ ඔබ තුල ඉංග්‍රීසි සැහැල්ලු වෙනවා. අපි දන්න වචන ටික පාවිච්චි කරලා එදිනෙදා ඉංග්‍රීසියෙන් ජීවත් වීමේ පුහුණුවක් තමයි මූලිකවම ලැබෙන්නේ. ඒත් එක්කම ඒ පළවෙනි සති දෙකේ මූලික පුහුණුවත් එක්කම අපි අඛණ්ඩව කතා කිරීම සහ සවන් දීම පුහුණු වෙන හින්දා අපි සිංහල නැත්නම් තමගේ මව් භාෂාව හසුරවන වේගයෙන් ඒ සැහැල්ලු භාවයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙන මට්ටම දක්වාම මේ පුහුණුව ඉස්සරහට යනවා මාස 4 පුරාවටම. සම්බන්ධ වෙන්නට පුළුවන් මේ පහත අංකයට ඔබගේ නම විතරක් WhatsApp කරලා ලෙවන්න. තව පැය කීපයක් තියෙන වෙන පාඨමාලාව ආරම්භ වෙන්නට හෙට නැත්නම් ජූනි මාසේ 18 රාත්‍රී 8ටයි ආරම්භ වෙන්නේ. ඉංග්‍රීසි ලංකා මේ channel එක හරහාම ඔබට නිතර ලබා දුන්නේ ඉංග්‍රීසි ගීත, කතන්දර සහ විවිධ ක්‍රියාකාරකම් එක්ක ඉංග්‍රීසි බොහොම රසවත් විදියට අපි ඉගෙන ගත්ත channel එකක් මේ ඉංග්‍රීසි ලංකා කියලා කියන්නේ. ඉතින් මේ වගේ පාඩම් වලට අමතරව ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව අපි කතා කිරීමේ පුහුණුවකුත් එක්කයි අර අඛණ්ඩ මාස 4 පුරාවටම අපි ඉංග්‍රීසි රස විඳින්මින් ඉංග්‍රීසි වල ජීවත් වෙන්නේ. හරි ඒ මතක් කිරීම කලේ ඉංග්‍රීසි ගොඩක් මොල්ලා තියෙන ගොඩාක් අය ඉන්නවා අපේ ලෝකේ පුරා විසිරලා ඉංග්‍රීසි හින්දා ජීවිතේ යම් තැන්වල හිර වෙලා මට එතනින් හරිය යන්න බෑ. හිතේ හැටියට ඉංග්‍රීසි කතා කරගන්න බෑනේ කියලා කියන අය. ඒ අය හැමෝටමයි ඔන්න එකතු වෙන්න ආරාධනාව. හෙට රාත්‍රී 8 ඉඳලා බය වෙන්න එපා. අපි ඉංග්‍රීසි භාෂාව කතා කරමු. අපේ එදිනෙදා අදහස් ප්‍රකාශ කරන්න එදිනෙදා ජීවත් වෙන භාෂාව වශයෙන් ඉංග්‍රීසි කතා කරන්න පටන් ගමු.